පින්බර මාසයක මුල්ම දවස. මේ තමයි වෙසක් මාසේ පළවෙනිදා. අදමයි පළවෙනිදා. ඉතින් උදෙන්ම මම මේ මල් ටිකක් කඩන්නේ බුදු පහන තියන්න තමයි. මේ මාසේ අපි හැමෝටම ගොඩාක් විශේෂයි. මොකද අපේ බුදුහාමුදුරන්ගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම මේ සිද්ධාන්ත තුනම තියෙන්නේ මේ මාසේ. බලන්නකෝ වෙසක් මාසෙට ගස්වල මල් ගොඩාක් පිරලා තියෙන ලස්සන. අපේ මේ මල් ගහට ගොඩාක් මේ මැස්ස වෙනවා. ඉතින් එයාලගෙන් අපිට කරදරයක්වත්, අපෙන් එයාලට කරදරයක්වත් නැහැ. බලන්නකෝ එයාල මේ මලක් ඇතුළට ගිහිල්ලා තත්පර 2-3ක් යද්දි පැණි ටික අරගෙන ඉක්මනටම යනවා. ඒ වගේම මේ මල් ගහ ගැනත් කියනවා නම් මේ ගහේ නම ටැකෝම. එහෙම නැත්නම් කැලණිතිස්ස. මේක තැඹිලි පාට, කහ පාට මේ වගේ ලස්සන ගස් තියෙනවා. ඒ වගේම මේ ගහ මම 2023 අවුරුද්දේ සිංහල අලුත් අවුරුදු නැකතට තමයි හැදුවේ. දැන් මේ ගහ කප්පාදු කර ගොඩාක් ලස්සනට හදාගෙන තියෙනවා. ඉතින් මේ මගේ එක රෝස ගහක ලස්සන මලකුත් පිපිලා. රෝස මල් හදන්න මම ගොඩාක් ආසයි. හැබැයි මම කඩන්නේ නැහැ. හැමදාම මේ වගේ මල් තියෙනවා නම් ලස්සන ෆොටෝ එකක් එකතු කරගෙන ඉන්නවා. එතකොට මෙතන තියෙන්නේ කණේරු ගස්. මේ තියෙන්නේ රෝස පාට කණේරු. කණේරු මල් වල අමුතුම මිහිරි සුවඳක් තමයි තියෙන්නේ. දන්නේ කට්ටිය දන්නවා කණේරු මල් කොච්චර සුවඳද කියලා. ඉතින් මේ වගේ මල් වට්ටියක් මම කඩාගත්තා බුදු පහනට තියන්න. බලන්නකෝ මේ මල් ගහ. මේක කැක්ටස් වර්ගයක්. ඒ කියන්නේ පතොක්. ඉතින් කවදාවත් මම මේ මල් ගහේ මේ විදියට කරල් දැක්කේ නැහැ. අද උදේ හම්බෙන් තමයි මේ මං කරල දැක්කේ. නිකම් වැනිලා කරලක් තියෙනවා වගේ. සමහර විට මේක ඇතුලේ වරා මල් වල හැදෙන බීජ වගේ බීජ තියෙන්නත් පුළුවන්. මම දැක්කලා නැහැ. මට මතක් වුණා ඉතින් මම දවස් 2-3කින් මේක කඩලා බලනවා. ඉතින් මේ ගහට කිසිම පොහොරක්, කිසිම දෙයක් මම දාන්නේ නැහැ. වතුර ටිකක් විතරයි දෙන්නේ. වතුර දාන්නත් අමතකුනොත් එහෙම මේක වීලිලා දුමුරු පැහැයෙන් වීලි තමයි තියෙන්නේ. මේ දවස්වල කඳ ගොඩක් පිරිපොන්ව තියෙනවා හොඳට වතුර ගතියක් තියෙන නිසා. බලන්නකෝ ඒකේ පිපෙන චූටි මල. මේ ගහක් හදාගන්න අපිට හරිම ලේසි. අතු කෑලි වැටෙන තැන පැලවෙනවා. ඒ වගේම මේක ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එකක් විදියටත් හදන්න පුළුවන්. මම මේ ගහ හදලා තියෙන්නේ අපේ ගේ ඉස්සරහ ලයිට් කණුව ඇතුලේ. කාටවත් කරදරයක් නැති විදියට. ඉතින් මේ වෙසක් මාසයේ ආරම්භයේම අද පළවෙනි දවසේම මගේ YouTube channel එකේ subscribers 1000 සම්පූර්ණ වුණා. ඉතින් මට හරි සතුටුයි. මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. හැමෝටම තෙරුවන් සරණයි.